සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? බලන්නකෝ මේ ප්ලාන්ට් එක ඔයාලා දැකලා තියෙනවද කියලා. හරිම ලස්සන මල් පොකුරක් නේද? අපි නම් මේ ප්ලාන්ට් එකට කියන්නේ දියබෙරළියා කියලා. මෙයාලත් ඉතින් ජලජ ශාක විශේෂයක්. අපේ වැව් තියෙන පැතිවල ඉන්න යාළුවන්ට නම් මේ පැල වර්ගයේ අලුත් දෙයක් නෙවෙයි ඉතින්. ඒ මොකද කියනවා නම් මේ පැල වර්ගය ලංකාවේ වැව් ආශ්‍රිතව තමයි වැඩි වශයෙන්ම දැක ගන්න ලැබෙන්නේ. ඒ පැතිවල ඉන්න අපේ යාළුවා නම් කියන්නේ මේක විදේශීය ශාකයක් කියලා. ඒ වගේම මේ ශාකය පුංචිම පුංචි දඬු කෑල්ලකින් වුණත් ඉතා පහසුවෙන් බෝ කරගන්න පුළුවන් ආක්‍රමණශීලී ශාක විශේෂයක්. කොයි තරම් ආක්‍රමණශීලී ශාක විශේෂයක් වුණත් මේ පැලෑටියේ හැදෙන මල් පොකුර තමයි ඉතාමත් ආකර්ශනීය. හරිම ලස්සන දම්පාට මල් පොකුරක් තමයි මේක හැදෙන්නේ. අපි ඒවා තමයි දියබෙරළිය මල් කියලා හඳුන්වන්නේ. හරිම මනස්කාන්ත දම්පැයක් තමයි මේ දියබෙරළිය මල් වලට නම් තියෙන්නේ. පේන විදිහට නම් මේ ශාකයත් ජබර ශාක අයිති වෙන ශාක කුලයටම අයිති වගේ. ඒ ගැන නම් හැබැයි මම හරියටම දන්නේ නැහැ. ඔන්න ඉතින් කිසිම පොහොරක් යොදන්නේ නැතුව හැමදාම මල් ගන්නත් පුළුවන්. ඒ වගේම ගෙවතු අලංකරණයට යොදා ගන්නත් පුළුවන් මල් විශේෂයක් තමා මේ. මේ ශාකයෙන් මල් ගන්න නම් හොඳට හිරු එළිය වැටෙන තැනක තියන්න විතරයි අවශ්‍ය වෙන්නේ. කැමති යාළුවන්ට මේ මල් පූජා කරන්න ගන්නත් පුළුවන්. ඉතින් දියබෙරළිය මල් වලට කැමති යාළුවෝ ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න.